This is Anybody Can Do Marketing with Kavi Rajapaksha, brought to you by the Faculty of Brand. ඉතින් මාත් එක්ක අද ඉන්නවා මම බොහොම ගෞරව කරන සහ මගේ මෙන්ටර් කෙනෙක් විදිහට මම හැමතිස්සෙම රීච් අවුට් කරන අපේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් වෙලාවට ජූරි පැනල්ස් වල හෙඩ් විදිහට මමත් අතර මුලින්ම හම්බුනේ මම හිතන්නේ ඉමල්ව ජූරි හෙඩ් ඉන්නකොට of course ඉමල්ව හොඳටම දැකලා තියෙනවා ගොඩක් ෆෝරම්ස් වලදී. හැබැයි මට ඒ ප්‍රිවිලේජ් එක හම්බුනේ ඉමල් එක්ක වැඩ කරන්න බ්‍රෑන්ඩ් එක්සලන්ස් හරහා. එතකොට ඉමල් කියන්නේ මේ වෙලාවේ සෝෂල් එන්ටර්ප්‍රෙනර් කෙනෙක් Gourmet Twist කියන බ්‍රෑන්ඩ් එක තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරගෙන හැබැයි ඉමල් අවුරුදු 39 දීම සීසූට් එකට ආපු ලංකාවේ ගොඩක් අපි දන්න කම්පනීස් වල ඉතාමත් ප්‍රබල පොසිෂන්ස් හැන්ඩල් කරපු කෙනෙක්. මම පොඩ්ඩක් කිව්වොත් මල්ටි ෆයිනෑන්ස් වල චෙයාමන් විදිහට තමයි ඉමල් ඇත්තටම මේ අපේ ශේෂ්ත්‍රයෙන් මේ විදිහට රිටයර් වෙලා සෝෂල් එන්ටර්ප්‍රෙනර් කෙනෙක් උනේ. හැබැයි CEO of CBL and Managing Director of Hemas Consumer Brands විදිහට විශේෂයෙන්ම වියට්නාම් වල මම හිතන්නේ Panadol වගේ අද OTC drugs launch කරන්න ඒ වගේම Hemas Consumer Brands බංග්ලාදේශ් අරන් යන්න ඉමල් ඉතාමත් ලොකු මෙහෙවරක් කරලා තිනවා ලංකාවේ මේ ලොකු බ්‍රෑන්ඩ්ස් අපි දන්නවා මේ කියපු හැම කම්පැනියක්ම අපි ටක් ගාලා දන්න දේවල්. ඉතින් මේ හැමදේම ඉස්සරහ අරන් යන්න. ඉතින් ඉමල් එක්ක අපි අද කතා කරන්නේ ඇත්තටම මාකටිං කියන්නේ මොකක්ද? ඇත්තටම මාකටිං කියන්නේ බිස්නස් එකකට කොච්චර අදාළ දෙයක්ද මේක පැත්තෙන් ඉඳගෙන පොඩ්ඩක් කැම්පේන් එකක් විතරක් කළා ගොඩ දාන්න පුළුවන් දෙයක්ද කියන එක. ඉමල් අයිබෝන් අපි කතාව පටන් ගමුද? ඉමල්ගේ අදහස මොකද්ද මේ බ්‍රෑන්ඩ් මැනේජර් කියන රෝල් එක? බ්‍රෑන්ඩ් මැනේජර් කියන රෝල් එක ගොඩක් කට්ටිය සේල්ස් වලටත් මම හිතන්නේ යොදාගෙන තියෙන සමහර තැන්වලදී බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් කියලා ඉමල් හිතන්නේ කවුරු කියලාද? සහ එයාගෙන් ඇඩ් වෙන වැලියු එක මොකද්ද බිස්නස් ඔබ්ජෙක්ටිව්ස් වලට? මගේ මේක තමයි තියෙන ලොකුම කන්ෆියුෂන් එක. ලොකුම කන්ෆියුෂන් එක කියන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ මාකටිං කියන්නේ සේල්ස් කියලා. එතනින් ඔබට ආපු කට්ටිය හිතන්නේ මාකටිං නැත්තම් බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක්ගේ රෝල් එක තියෙන්නේ ලස්සන පැක් එකක් ඩිසයින් කරන එක, ලස්සන ලොකු ඉම්පැක්ට්ෆුල් කැම්පේන් එකක් කරන එක. ඕක තමයි මාකටිං කියලා හිතන්නේ. ඕක නෙමෙයි මාකටිං කියන්නේ. මාකටිං කියන්නේ ඇත්තට බ්‍රෑන්ඩ් එකක් බිස්නස් එකක් හැටියට රන් කරන්න පුළුවන් කරන ෆන්ක්ෂන් එක. මොකද බ්‍රෑන්ඩ් එකක් තමයි ආයතනයක ඕන එන්ටර්ප්‍රයිස් එක සස්ටේනබල් වැලියු එක අනාගතයට අරන් යන්නේ. ඕක තමයි බ්‍රෑන්ඩ් එක. ඉතින් බ්‍රෑන්ඩ් එකත් CEO කෙනෙක් බිස්නස් එකක් දුවනවා වගේ බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් ඕක බිස්නස් එක දුවන්න ඕනේ. ඉතින් ඒක තමයි බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් වුණාම ඉනෝවේෂන් එක ඩ්‍රයිව් කරන්න ඕනේ බ්‍රෑන්ඩ් මැනේජර්. සප්ලයි චේන් එක ගැන හොඳ ඩීප් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන්න ඕනේ බ්‍රෑන්ඩ් මැනේජර්. මොකද මේක මේ හදන එකක් විකුණන එකක් බිස්නස් එකක් නෙමෙයි right ෆයිනෑන්ස් හොඳ knowledge එකක් තියෙන්න ඕනේ route to market sales strategy හැමදේම හොඳ knowledge එකක් තියෙන්න ඕනේ advertising පුළුවන් වෙන්නත් ඕනේ ඒ වගේම ඒ හැමදේම ඇත්තටම critical competence එක තියෙන්නේ ඒක බිස්නස් එකක් හැටියට ඕක අරන් යන්න පුළුවන් වෙන්න ඕනේ ඒක තමයි brand manager කෙනෙක් වෙන්න ඕනේ එතකොට brand manager කියන රස්සාව ඉවර වෙන්නේ කොතනද මේක එන්ටර්ප්‍රයිස් බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් කියන්නේ CEO කෙනෙක් වගේ. ඉතින් ආයතනක අර දැන් මම මැනුෆැක්චරින් වල හිටියා නම් මට ඒ සයිලු එකේ ගොඩක් වෙලාවට වැඩ කරන්න පුළුවන්. මට ෆෝකාස්ට් එකක් හැදුනම මම plan versus actual deliver කරනවා. මම operational excellence deliver කරනවා. මම critical manufacturing KPIs deliver කරනවා. හැබැයි ඒ සයිලු එක ඇතුළේ මට වැඩ කරන්න පුළුවන්. brand manager කෙනෙක් වුණාම එහෙම සයිලු එකක වැඩ කරන්න බෑ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ඇත්තට මම brand manager කෙනෙක් කියන්නේ trainee CEO කෙනෙක් කියලා මම හැමතිස්සෙම කියන්නේ. මොකද හිතන්න ඔයා පොඩි brand manager කෙනෙක් කාලේ හරිම ජූනියර් කෙනෙක් කාලේ හැබැයි එදා වුණත් ඔයා කෙලින්ම හෙඩ් ටු හෙඩ් යන්න ඕනේ ප්‍රොඩක්ෂන් ඩිරෙක්ටර් එක්ක ෆයිනෑන්ස් ඩිරෙක්ටර් එක්ක මොකද ඒගොල්ලෝ එක්ක ඔයාගේ බිස්නස් එකට හොඳම දේ අරගන්න ඕනේ. ඉතින් බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් ඇත්තට ෆන්ක්ෂන් එක සයිලු එකකින් ඉවර වෙනකන් නෙමෙයි across the enterprise යන එකම රෝල් එක. මොකද බ්‍රෑන්ඩ් මැනේජර් තමයි ආයතනයේ වෙළඳ නාමයයි කන්සියුමර් අතර තියෙන රිලේෂන්ෂිප් එක මැනේජ් කරන්නේ. ඉතින් ඒකින්ද බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක්ට හැකියාව තියෙන්න ඕනේ ඒ මුළු බිස්නස් එකේම හැම එලිමන්ට් එකම ඉන්ෆ්ලුවන්ස් කරනවා. එතකොට ඉමල් දැන් අපේ ගොඩක් වෙලාවට මාකටිං කියලා කිව්වම හැමෝම හිතන් ඉන්නවා ඒජන්සි එකක් ඇවිල්ලා කැම්පේන් එකක් ප්‍රසන්ට් කරනවා ඒක බලනවා. එතකොට අපි දන්නේ අවෝඩ් එකක් හින්දාද එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් හින්දා කැමති වෙනවා. සහ ඒ ප්‍රමාණය ඉන්වෙස්ට් කරනවා
බ්‍රෑන්ඩ් මැනේජර් හෝ එතන ඉන්න මාකටිං හෙඩ් විසින් ඒකට. එතකොට ගොඩක් කට්ටියගේ අදහස් තමයි මාකටිං කියන්නේ අපි ලස්සන දේවල් කරන්න ඕනේ කියන එක. එතකොට ඉමාල්ටි හිතන විදිහට දැන් අපි බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් කියලා කියන්නේ end to end supply chain වේවා, finance වේවා, R&D වේවා සියලුම දේවල් දන්න අර jack of all trades වෙන්නත් ඕනේ. හැබැයි තමන්ගේ සබ්ජෙක්ට් එක උපරිමටම දැනගෙන king of marketing වෙන්නත් ඕනේ. එතකොට ඒ දැනුම් ඔක්කොමත් එක්ක දැන් මේ අපි කැම්පේනින් කියන කැලලට එනකොට ඒක අපි අදාළ කරගන්නේ කොහොමද? දැන් කැම්පේන් එකක් හරියටම මගේ බ්‍රෑන්ඩ් එකට ගැලපෙනවද? ඉමාල්ට ඇත්තටම මොන හරි කැම්පේන්ස් තියෙනවා නම් අපි කතා කරමු. ඒ කියන්නේ අපි බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් කියන්නේ සම්පූර්ණම බිස්නස් එකක් ඔළුවේ තියාගෙන බ්‍රෑන්ඩ් එකේ P&L එක වේවා, බ්‍රෑන්ඩ් එකේ equity වේවා, බ්‍රෑන්ඩ් එකේ reach and distribution වේවා මේ හැමදේම ඉතාලගෙන කරන වෙලාවේ ඔන්න ඒජන්සි එකක් ඇවිල්ලා අපි බ්‍රීෆ් කරලා වෙන්න පුළුවන්. එහෙනම් ඒජන්සි එකක් proactively අපිට කැම්පේන් එකක් පිච් කරනවා. එතකොට මේ කැම්පේන් එක මගේ බිස්නස් එකට එහෙම නැත්නම් මගේ බ්‍රෑන්ඩ් එකට හරියනවද කියලා බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් හිතද්දී එයා මොන වගේ දේවල්ද බලන්න ඕනේ? මේක මම හිතන්නේ පළවෙනිම concept එක බ්‍රෑන්ඩ් මැනේජර් තේරුම් ගන්න ඕනේ. මම මේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් කරන්නේ ලස්සන කැම්පේන් එකක් කරන්න නෙමෙයි. ඇත්තටම මම වැඩ කරන ආයතනයේ වෙළඳ නාමය අරගෙන කම්පැනි එකේ objectives and goals deliver කරන්න තමයි මේ යන්නේ. ඉතින් ඕන බ්‍රෑන්ඩ් ස්ට්‍රැටජි එක මුල වෙන්න ඕනේ කම්පැනි එකේ ස්ට්‍රැටජි එක මොකද්ද? කම්පැනි එකේ ගෝල් එක මොකද්ද? එතනින් තමයි පටන් අරගෙන බ්‍රෑන්ඩ් ස්ට්‍රැටජි එක ඩිවෙලොප් කරන්න ඕනේ. ඉතින් ඔය කැම්පේන්ස් තමුන් බ්‍රීෆ් කරලා ඩිවෙලොප් කරන කැම්පේන් එකක් නැත්තම් ඒජන්සි එක මේ පිටින් ප්‍රොඇක්ටිව්ලි දෙන කැම්පේන් එකක් වුණත් බලන්න ඕනේ මගේ බිස්නස් ගෝල්ස් අචීව් කරන්න මේකෙන් හැකිද? ඒක තමයි ක්‍රිටිකල් එක. ඉතින් හිතන්න බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් හැටියට මොකද්ද අපේ ඇත්තට ෆන්ඩමෙන්ටල් ජොබ් එක? හරිම සිම්පල්. ෆන්ඩමෙන්ටල් ජොබ් එක ගොඩාක් කට්ටියට යම් කිසි විදියකට සිතන්න ඉන්ෆ්ලුවන්ස් කරන එකයි. යම් කිසි විදියකට බිහේව් කරන්න ඉන්ෆ්ලුවන්ස් කරන. ඕක තමයි කරන්නේ. හැබැයි ඔය හැමදේම කරන්නේ එක ගෝල් එකක් කරා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකේ ගෝල් එක මොකද්ද? බ්‍රෑන්ඩ් බිස්නස් ගෝල් එක මොකද්ද? ඉතින් ඒ මුළු අන්ඩර්ස්ටෑන්ඩින් එක එක්කම තමයි ඔක් කරන්න ඕනේ. එතකොට මම මෙහෙම ඇහුවොත් එහෙම ඒ කියන්නේ දැන් සමහර කැම්පේන්ස් තියෙනවා ඇත්තටම හරි ලස්සනයි. සහ විශේෂයෙන්ම ලංකාවේ ඉමෝෂනල් මාකටිං කියන එක තමයි ගොඩක්ම ඔය අපි හිතන්නේ කියන්නේ ඔයද කියන්නේ හරියටම සිංහලෙන් කිව්වොත් බොක්කටම තේරෙන්න කරනවා කියලා. එතකොට ඒ වගේ කැම්පේන් එකක් අපි දැන් ඒජන්සි එක ගේනවා. මම ඒක ප්ලෑන් නෑ. මට බජට්ස් උත් මම තියාගෙන නෑ. මට තියෙනවා අපි හිතමු ඩිස්ට්‍රිබියුෂන් ටාගට්ස් ගහන්න තියෙනවා, එක්විටි ටාගට්ස් ගහන්න තියෙනවා. හැබැයි ලස්සන කැම්පේන් එකක් ගේනවා. එතකොට ඒ වගේ වෙලාවකදී මම බ්‍රෑන්ඩ් මැනේජර් නම් මම ඒක කරන්න ඕනද? කළ යුතු නැද්ද? කොහොමද මම තීරණය කරන්නේ? ඒ කියන්නේ හැමතිස්සෙම මම කියන්නේ take a step back. take a step back බලන්න මේ කැම්පේන් එක අපිද මම කියවනේ අපේ ගෝල් එක මොකද්ද කියලා. කට්ටියගේ behavior influence කරන නැත්නම් කට්ටියගේ perception influence කරන තමයි marketing campaigns අපි කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක අපි බලන්න ඕනේ හැමතිස්සෙම මේ කැම්පේන් එක කරොත් මගේ බ්‍රෑන්ඩ් ජර්නි එකේ ස්ටෙප් එකක්ද මේක. දැන් මගේ බ්‍රෑන්ඩ් ජර්නි එකේ මම එක ඉක්විටි පොයින්ට්ස් ඉන්ෆ්ලුවන්ස් කරන්න ඕන වෙන්නේ නැති. දැන් මම එක්සැම්පල් එකක් දෙන්නම්. මම කොකාකෝලා ඉන්නක කාලේ අපි කොකාකෝලා ෆාර් ඊස්ට් වැඩ කරේ. ඉතින් කොකාකෝලා ෆාර් ඊස්ට් එකේදී ඕන ආයතනයක වගේ අපි ඔක්කොම යන්නේ බෝනසස් වලටයි ෂෙයා ඔප්ෂන්ස් වලටයි ඒවට තමයි අපි ඉන්නේ. ඉතින් අපිට ෆිලිපීන්සුයි ඉන්දියාවයි අර අනිත් මුළු රීජන් එකම තිබ්බා ඒෂියා පැසිෆික් එකේ. ඉතින් සාමාන්‍යයෙන් ලොකු මාකට්ස් වල ප්‍රශ්නයක් වුණොත් තමයි අපේ බෝනස් වලට එහෙම බලපහන්නේ. ඔය පොඩි මාකට් වල මොනවා වුණත් ඒක ප්‍රශ්න නෙමෙයි. ඉතින් ගොඩක් වෙලාවට අපි සිංගප්පූරුව ගැන වැඩි බැලුවේ නෑ. සිංගප්පූරුව එහෙම කරගෙන ගියා නම් අපි ෂෙයාර්. හැබැයි ඔහොම කරගෙන බලන් යනකොට අපිට තේරුණා එක කාලයක කොකාකෝලා බ්‍රෑන්ඩ් එකේ කෝ ටාගට් ගෲප් එකක් වෙන යන් ටීන්ස්ලා බැලුවම කොකාකෝලා බ්‍රෑන්ඩ් එකක් හැටියට කන්සම්ප්ෂන් අඩු වෙනවා යන් ටීන්ස්ලාගේ PCI brands වල shift එකක් තියෙනවා. ඒ වගේමයි බලනකොට අපි දැක්ක favorite brand, a brand like me. ඒ වගේ parameters ඔක්කොම අඩු වෙගෙන යනවා. අවුරුදු ගාණක් ඇත්තටමයි මොනවත් කළා නැහැ. ඒතකොට අපේ බොස් කෙනෙක් හිටියා හොංකොං වල අපිට අඬ ගහලා කිව්වා මේ සෙල්ලම හරියන්නේ නැහැ මේක විසඳන්න කියලා. ඉතින් දැන් අපි ඕක දිහා බලනකොට දැන් අපිට හිතන්න දැන් ඒ වගේ වෙලාවක දැන් ඒ වගේ වෙලාවකට අපිට ඇත්තටම කියනවා වගේ ලස්සන කැම්පේන් එකක් නෙමෙයි. ඒ කියන්නේ අර බොක්කෙම්ම යන කැම්පේන් එකක් හොයාගන්න ඕනේ. නිකම් මේ ෂේප් එක යන කැම්පේන් එකක් කළා හරියන්නේ නැහැ. ඉතින් ඇත්තට අපි මේ වෙලාවේ අපි ලොකු
අපි හිතලා අපි ගෙනාව කැම්පේන අපි මේ දැන් ෆේක් නිවුස් වලට කලින් අපි ෆේක් නිවුස් පටන් ගත්තා. මොකද අපි ඉස්සෙල්ලම කරේ සිංගප්පූර්වල අපි ලොකු කටකතාවක් පැතිරුවා. ලොකු කටකතාවක් පැතුවා සිංගප්පූර් ගවර්න්මන්ට් එකෙන් මිනිස්ට්‍රි ඔෆ් එන්ජොයිමන්ට් කියලා අමාත්‍යාංශය පත් කරනවා කියලා. හරි. ඉතින් මොකද මේ සිංගප්පූරුවේ දැන් ආණ්ඩුව සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවන්ස් කරනවානේ ග්‍රැජුවේට්ස්ලා බඳින්න ඕනේ ළමයි සිංගප්පූර් බ්‍රෑන්ඩින් ජර්නි එකේ පාර්ට් එකක් විදිහට. ඉතින් ආණ්ඩුවත් මේ වගේ දෙයක් කියනවායි කියන එක මිනිස්සුන්ට බිලීව් කරන්න පුළුවන්. ඉතින් ඇත්තට අපි ඒක කරේ මොකද අපි ඇත්තට ඉන්සයිට් එකක් බැලුවා. අපේ ඉන්සයිට් එක තිබ්බේ සිංගප්පූර් වල ඔක්කොමලා හයි පර්ෆෝමන්ස් කල්චර් එකක ඉන්නේ. පොඩි කාලේ ඉඳලා පොඩි ළමයි ඉඳලා. ඉතින් ළමයි ඔක්කොම හරිම ප්‍රෙෂර් පොයින්ට් එකක ඉන්නේ. කියන්නේ බර්ස්ටිං පොයින්ට් එකක ඉන්නේ හයි ප්‍රෙෂර්. මොකද ඔක්කොමලා ඇකඩමිකල් අචීව් කරන්න ඕනේ, ෆයිනෑන්ෂියල් අචීව් කරන්න ඕනේ, මටීරියල් අචීව් කරන්න ඕනේ. ඒ මුළු ජර්නි එකම ගොඩක් ප්‍රෙෂර් තියෙනවා, පවුලිනුත් ප්‍රෙෂර් තියෙනවා, ස්ටේට් එකනුත් ප්‍රෙෂර් තියෙනවා, මේ සෝෂල් ප්‍රෙෂර් තියෙනවා. ඉතින් අර they are looking for moments of escape. ඊට පස්සේ අපි ලොන්ච් කරා එකපාරටම කටකතා පතුරලා අපි මේ පොලිටිෂියන්ලා වගේ මිනිස්සුන් අන්දලා ඕචර්ඩ් රෝඩ් එකේ හැමතැනම අරන් ගියා වීඩියෝ කැමරා එක්ක. ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම එකක් ආවොත් මේකට ඡන්දෙ දෙන්න. ඉතින් එහෙම පතුරලා එකපාරටම අපි ලොන්ච් කරා Minister of Enjoyment from Coca-Cola. ඉතින් අන්න ඒ වගේ ඒව තමයි බොක්කින් යන කැම්පේන් කියන්නේ. හැබැයි ඒ බොක්කින් යන කැම්පේන් එකට හේතුවක් තිබ්බා. නිකන් අපි මේ ආසාවට කර එකක් නෙමෙයි. අපේ කන්සම්ප්ෂන් අඩු වෙලා තිබ්බා, ඉක්විටි අඩු වෙලා තිබ්බා. ඒකට රෙස්පොන්ස් එකක් හැටියට තමයි මේ බොක්කින් යන කැම්පේන් කරන්නේ. ඉතින් මේක අවෝඩ් එකක් දිනන්න නැත්තම් චෙයාමන් එක්ක ලකුණු දාගන්න ඒවට කරන කැම්පේන් නෙමෙයි. එහෙම කළා රිසල්ට් එක එන්නේ නැහැ. වැඩක් නෑ. දැන් ඉමාල්ට තිනුලීව ඉතිහාසයක් තියෙන නිසා සහ මගේ මාකටිං අත්පොත් තිනුලීව වලින් හම්බෙච්ච නිසා අපි ඉස්සර මාකටිං අපි එනකොට අපි ඇත්තටම ෆෝචුනේට් ඒ කාලේ මාකටිං වලට ආපු එක අපි මේ ලස්සන think big කරනවා. ඒ කියන්නේ අපේ brand strategy team එක ඊළඟට අපේ sales key personnel ඊළඟට finance වලින් වෙන්න පුළුවන් R&D වලින් වෙන්න පුළුවන් කීප දෙනෙකුත් එක්ක අපි ගේනවා අපේ එළියේ agency අපේ බ්‍රෑන්ඩ් කස්ටෝඩියන්ස්ලා. ඒතර හැමෝම ගිහිල්ලා මුලින්ම මට මතක එකපාරක් ගෝල් ෆේස් එකේ බිම මේ නිකන් පැදුරු දාලා මෙට්ට දාලා අහස දිහා බලාගෙන එක ටීම් වීක් එකක් කරනවා. එහෙම නැත්නම් අපි කට්ටියම ට්‍රිප් එකක් යනවා. මාර විදියට ඉස්සර දැන් නෙමෙයි ඉස්සර ලස්සනට මාකටිං ඔබ්ජෙක්ටිව්ස් බිස්නස් ඔබ්ජෙක්ටිව්ස් වලට කොහොමද හේතු වෙන්නේ සහ ඒවා ගැන ඒජන්සීස් වල බ්‍රෑන්ඩ් කස්ටෝඩියන්ස්ට මාර ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තිබ්බා. හැබැයි දැන් බ්‍රීෆ් එකක් කියන්නේ නිකන් පොඩි කොල කෑල්ලක් යනවා. ඒක ඒජන්සි එකේ ටීම් එකට ගියාම ඒජන්සි ටීම් එක ඇත්තටම දන්නේ මේ බ්‍රීෆ් එකේ මට අදාළ කරගන්න ඕනේ මොකද්ද කියලා. ඒතර ඒජන්සි ටීම් එකත් එතකොට කරන්නේ ලස්සන ඒකේ තියෙන මොකක් හරි ලස්සන පොඩි වචන එක හරි පොඩි කෑල්ලක් හරි එල්ලිලා ඔන්න ලස්සන කැම්පේන් එකක් ගේනවා. හැබැයි අර ඉස්සර අපි දැකපු coordinated effort එක. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකක් එකට බිල්ඩ් කරන එක දෙපැත්තක් ඕනේ නේ. මේකට මාකටිං විතරක් ඉඳලා හරියන්නේ නැහැ. ඒජන්සි ටීම් එකකිනුත් පුදුම හෙල්ප් එකක් අපි අරගන්න ඕනේ. එතකොට මේ coordinated brand building කියන එක දැන් අපි දකිනවා හරි අඩුයි. එතකොට ඉමාල්ගේ ඉස්සර ඉමාල් දැන් මම හිතන්නේ ලංකාවේ leading companies කීප එකම ඉමාල්ට තියෙන හින්දා exposure දැන් අපි ආයමසරයක් මේ ට්‍රෙන්ඩ් එක පටන් ගන්න පුළුවන් නේ. දැන් අපි මේ වැඩේ හරියට කරනවා නම් ඉමාල් හිතන විදිහට අපි මේ කොච්චර ප්‍රමාණයක් අපේ බිස්නස් ඔබ්ජෙක්ටිව්ස් අපේ ඒජන්සි ටීම්ස් උත් එක්ක බෙදා ගන්න ඕනේද ඔය කියන ඉෆෙක්ටිව් මාකටිං කැම්පේනින් වලට එන්න. මේකේ මං හිතන්නේ ඔය වෙනස ඇති වෙන්න පටන් ගත්තේ අපි මේ ඉස්සෙල්ලම මේ ඉස්සර ඒජන්සි ඔන් රෙකෝඩ් කියලා එකක් තිබ්බේ නෑ ඒජන්සි එකක් තිබ්බා. එච්චරයි. ඒ කියන්නේ හැම බ්‍රෑන්ඩ් එකකම බ්‍රෑන්ඩ් පාර්ට්නර් කෙනෙක් හිටියා. ඒ බ්‍රෑන්ඩ් පාර්ට්නර් තමයි බ්‍රෑන්ඩ් මැනේජර් එකෙක් අහුවෙලා දිගටම හැමදේම කරේ. ඒ කියන්නේ මම Unilever එන්න ඉස්සෙල්ලා මම JWT එකේ වැඩ කරා. මම JWT එකේ වැඩ කරනකොට මගේ ක්ලයන්ට් ගේ මම ෆැක්ටරි එකට යනවා ෆෝමියුලේෂන්ස් ඉගෙන ගන්න. ක්ලයන්ට් ගේ එක මාකට් විසිට්ස් යනවා. හරි ඉතින් අපි ඔක්කොම කරලා එහෙම තමයි අපි පටන් ගත්තේ. ඉතින් මම බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් වුණාට පස්සේ මගේ බ්‍රෑන්ඩ් පාර්ට්නර් ඒජන්සීස් අපි ෆැක්ටරි එකට ආවා, මාත් එක්ක මාකට් විසිට්ස් යනවා, මාත් එක්ක හැමදේම කරනවා. ඉතින් එහෙම තමයි අතීතේ. හැබැයි ඊට පස්සේ මේක කැඩිලා ගියා ඩිජිටල් ඒජන්සි එකයි ඒජන්සි ඔන් රෙකෝඩ් එකයි මීඩියා ඒජන්සි එකයි අවුට්ඩෝර් ඒජන්සි එකයි හැම එකටම පොඩි පැන්සල් ෂාප්න් කරන එක ඒජන්සියයි. හරි ඉතින් හැම එකටම එහෙම කෑලි කැඩගෙන ගියා. දැන්
එතකොට තමයි ප්‍රශ්නේ එන්නේ. ඉතින් මම කොල් කෑල්ලක් කරිනවා මෙන්න මෙහෙම එකක් කරලා දෙන්න කියලා. යාත් ඒක බල්ලා මෙහෙම එකක් කරමු කියලා යනවා. ඒ කට්ටිය දන්නෙත් නෑ මොනවද අනිත් එක්කලා කරන්න කියලා. මේක බ්‍රෑන්ඩ් එක එක්ක සම්බන්ධතාවය එහෙමම නැති වෙගෙන ගියා. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් එක මෙහෙමයි. මම දන්නවා කෝ එක්ස්පර්ටයිස් එක ඒරියාස් වල ඕනි කියලා. හැබැයි අඩුම ගානේ එක වෙළඳ නාමයකට එක බ්‍රෑන්ඩ් පාර්ට්නර් කෙනෙක් හරි කල්ටිවේට් කරන්න ඕනේ. මොකද ඒක හරිම ඉම්පෝටන්ට්. ඒක හරිම ඉම්පෝටන්ට්. මොකද ඔය ඉන්සයිට් එක එහෙම වුණාම තමයි ඒ බ්‍රෑන්ඩ් ජර්නි එක එකට යන්නේ. ඒ බ්‍රෑන්ඩ් ජර්නි එක එකට යන්නේ එකට ගියාම ලොකු දිග ගමනක් යන්න පුළුවන්. මේ ඉතින් ඒක හරිම ක්‍රිටිකල්. මොකද මේක මේ අපි අර ඉස්සෙල්ලා ආව පොයින්ට් එකනේ. මේක මේ ලස්සන කැම්පේන් කරන බිස්නස් එකක් නෙමෙයි. මේ අපි කමියුනිකේෂන් කරන්නේ යම් කිසි ගෝල් එකක් ගැන හිතාගෙන. ඉතින් ඒ ගෝල් එක හරියට තේරෙන්නේ නැත්නම් ඔපරේෂන් මොනවද වෙන්නේ කියලා. ඉතින් ඔක වැඩක් නැහැ. ඒජන්සි එකකට ඒගොල්ලන්ගේ බිස්නස් ස්ට්‍රැටජි එකේ අවෝඩ්ස් කියන එක ඉම්පෝටන්ට් දෙයක් නේ. ඒගොල්ලන්ට තව බිස්නස් එන්න, ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් වෙන්න අනිවාර්යෙන් අවෝඩ්ස් ගන්න ඕනේ. දැන් අපි දන්නවා ලංකාවේ ස්ලිම් එකෙන් කරනවා ස්ලිම් ඩිජීස්, එෆීස්, බ්‍රෑන්ඩ් එක්සලන්ස්, ඊළඟට ලංකාවේ අපි දන්නවා පෝරේස් වලින් එපිකා අවෝඩ්ස් වගේ එක එක જાති අවෝඩ්ස් තියෙනවා. එතකොට ඒජන්සි එකකට මේ වගේ අවෝඩ් එකකට යන එක ඒගොල්ලන්ගේ බිස්නස් ස්ට්‍රැටජි එක. හැබැයි ගොඩක් වෙලාවට පර්සෙප්ෂන් එකක් තියෙනවා ඕනම බ්‍රෑන්ඩ් මාකටිං කැම්පේන් එකට අවෝඩ් වර්දි කැම්පේන් එකක් තමයි ගේන්න ඕනේ කියලා. සමහර ලාවට අවෝඩ් වර්දි ලෙවල් එකට කරන්න අවශ්‍ය ඉන්වෙස්ට්මන්ට් එක කරන්න බැයි නම් ඒ කැම්පේන් එකෙන් වැඩක් නැහැ. හැබැයි බ්‍රෑන්ඩ් එකට මේ වෙලාව අවශ්‍ය මොනා හරි ඒ කැම්පේන් එක ඒජන්සි එකට කරන්න ඉන්ස්පිරේෂන් තියෙන්නේ අවෝඩ් එකක් දිනනවා නම් විතරයි. එතකොට මේ දෙක මේ අපි හිතමු දැන් මම මාකටර් කෙනෙක් විදිහට ලොකු ප්‍රශ්නයක් ඒජන්සීස් වල ඉන්ස්පිරේෂන් එක තියාගන්නත් ඕනේ. මම බිස්නස් එකේ නම්බරට ඩෙලිවර් කරන්නත් ඕනේ. මෙතනදී මගේ ප්‍රයොරිටි එක මොකද්ද සහ මම කොහොමද ඔය දෙපැත්තම බැලන්ස් කරගන්නේ මගේ view එක විදිහට. මෙතන තමයි කල්චර් ඉෂුව එක තියෙන්නේ. දැන් ඒජන්සීස් අවෝඩ්ස් පස්සේ යන්නේ මේක මේ හැමතිස්සෙම පිචින් කල්චර් එකකින් හින්දානේ. ඒ කියන්නේ අලුත් මාකටිං ඩිරෙක්ටර් කෙනෙක් කාපු ගමන් කරන්නේ බ්‍රෑන්ඩ්ස් ටික ඔක්කොම දානවා පිච් කරන්න. පිච් කරන්න. ඊට පස්සේ මම දන්නේ කොහොමද ඉවැලුවේට් කරන්න කියලා කොහොම හරි ඉතින් යම් කිසි විදිහකට ඉවැලුවේට් කරනවා. ඉතින් ඒජන්සි රිලේෂන්ෂිප් එක ඒතකොට අවුරුදු 2යි. ඊළඟට ආයි පිච් කරනවා. ඉතින් ඒ වගේ වෙලාවක තමයි ඔය අවෝඩ් පස්සේ යන්නේ. මොකද ඒජන්සි ටීම් එකටත් බ්‍රෑන්ඩ් එක එක්ක කිසිම රිලේෂන්ෂිප් එකක් නැහැ. හැබැයි ඒක මම කිව්වේ අර අපි ඒ පැත්තේ මම නම් ඇත්තට බොරු කියන්න ඕනේ මම හේමාස් එක බාර ගන්න කොටයි මම CBL එකට ගියාමයි මම පිච් එකට ගියේම නැහැ. මම මොකද ඉන්ඩස්ට්‍රි එකක මට ගොඩක් කන්ටැක්ට්ස් වෙනවා ගොඩක් කට්ටිය වෙලා මට කතා කරනවා මම පිච් එකට ගියම නැත්තේ අර ඉස්සර ඉඳලා බිල් කර රිලේෂන්ෂිප් එකේ වැලියු එකක් මම දකින්නේ හින්දා. හැබැයි මෙහෙමයි හදිස්සි ඒජන්සි එක පර්ෆෝම් කරන්නේ නැත්නම් එතකොට පිච් එකට යන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කියන්නේ ඒක තමයි long term relationship එකක් බිල් කරා නම් ඒතකොට ඒජන්සියත් ඒජන්සි එකේ ફોකස් එකත් ඒජන්සි එක දන්නවා මම මේ බ්‍රෑන්ඩ් එකට වැඩ කරලා බ්‍රෑන්ඩ් එකේ growth එකක් තියනවා නම් එතකොට ඒ කම්පැනි එකේ බ්‍රෑන්ඩ් එකේ එන්ඩෝස්මන්ට් එකක් තියනවා නම් එතකොට මගේ ඒජන්සි එක බිස්නස් එනවා. අවෝඩ් එකක් පර්සේ නෙමෙයි. මං කියන්නේ අවෝඩ්ස් වල වෙනම ගෝල් එකක් මම ළඟ තියෙනවා. දැන් මම මේ CBL ඉන්නකොට උනත් අපි බ්‍රෑන්ඩ් එක්සලන්ස් වගේ කැම්පේන්ස් වල දැම්මේ අපි ඒවට දැම්මේ අවෝඩ් එක දින්නට වඩා අපිට තේරුණා අපේ බ්‍රෑන්ඩ් මැනේජර්ස්ලව අවුට්සයිඩ් ෆෝරම් එකක් ඉස්සරහා දැම්මම චැලෙන්ජ් කරවන්න ඒකෙන් අපේ ළමයි දිනුනවා කියලා. අනිවාර්යෙන්. හරි ඉතින් ඒගොල්ලන්ට කම්පිටිෂන් එකක් තියෙනවා ඒගොල්ලන්ට එන්කරේජ්මන්ට් එකක් තියෙනවා. ඉතින් අවෝඩ්ස් හොඳයි. හැබැයි මේ කැම්පේන් ඔබ්ජෙක්ටිව් එක වෙන්න ඕනේ අවෝඩ් එකක් දෙන්න නෙමෙයි. කැම්පේන් ඔබ්ජෙක්ටිව් එක වෙන්න ඕනේ බිස්නස් ගෝල් එකක් අචීව් කරන්න. බිස්නස් ගෝල් එක ඇතුලේ තියෙන මාකටිං ඔබ්ජෙක්ටිව්ස් අචීව් කරන්න. ඉතින් එතන මට ඉෂුව එකක් තියෙනවා. ඔය මේ ගොඩක් ඇත්තටම මේ අවෝඩ්ස් පස්සෙම යන ඒජන්සි එක මම නම් වැඩ කරන්න කැමති නැහැ. මෙන්න හිතන්න අන්තිමට බ්‍රෑන්ඩ් එක ග්‍රෝ වෙන්න ඕනේ. කම්පැනි එකේ ප්‍රොෆිටබිලිටි එක ග්‍රෝ වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි බ්‍රෑන්ඩ් එකට දිගටම ඉන්වෙස්ට් කරගෙන යන්නේ. ඔය මොන අවෝඩ් එක දින්නත් හදිස්සියේ බ්‍රෑන්ඩ් එක සක්සස්ෆුල් නැත්තම් ඔය බ්‍රෑන්ඩ් එක ඩිස්කන්ටිනියු කරනවා. අනිවාර්යයෙන්. රයිට් අද අපි පෝර්ට්ෆෝලියෝ ඇනලිසිස් කියන එක අපි ක්‍රිටිකලි ඇනලයිස් කරන එකක්. අනිවාර්යයෙන්. හරි. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් අපේ බ්‍රෑන්ඩ් එකට ජස්ටිෆයි අපි දාන රිසෝස් එක ජස්ටිෆයි කරන්න ඉන්වෙස්ට්මන්ට් එකක් දෙන්නේ නැත්තම් අපි මම ෂෙව්රෝන් ඉන්න කාලේ
අපිට රෙප්ටෙක්ස් කියලා බ්‍රෑන්ඩ් එකක් තිබ්බා. ඒ කියන්නේ අපිට ඒතකොට ඉන්ඩෝනේෂියා, ෆිලිපීන්ස්, තායිලන්ඩ්, වියට්නාම් ඔය මාකට්ස් වල අපි කී බ්‍රෑන්ඩ් එක රෙප්ටෙක්ස්. හැබැයි ග්ලෝබලි අපි බලනකොට රෙප්ටෙක්ස් කියන බ්‍රෑන්ඩ් එකේ ඇත්තට හරිම පොඩි කන්ට්‍රිබියුෂන් එකක් තිබ්බේ පෝර්ට්ෆෝලියෝ එකට. හැබැයි අනිත් බ්‍රෑන්ඩ්ස් වලට වගේම එෆෙක්ට් එකක් දානවා. ඉතින් කම්පැනි එකෙන් ඩිසිෂන් එකක් ගත්තා. රැෂනලයිසේෂන් ප්‍රොසෙස් එකක් හැටියට මේක වෙන බ්‍රෑන්ඩ් එකකට මර්ජ් කරනවා, මේක ඩිස්කන්ටිනියු කරනවා කියලා. ඉතින් ඒ වගේ කෝල්ස් එනවා. ඉතින් මොන අවෝඩ් දින්නත් ඇත්තට රෙප්ටෙක්ස් වලට ඉන්ඩෝනේෂියා වල ෆිලිපීන්ස් වල එහෙම ගොඩක් ලස්සන වැඩ කරලා තිබ්බා. හැබැයි ඒ කිසිම දෙයකින් වැඩක් නැහැ. කමර්ෂල් ඔබ්ජෙක්ටිව්ස් අචීව් කරන්න නැත්තා. දැන් හිමල් අපි ඒජන්සීස් වල ෆෙයා වෙන්න නැත්නම් මොකද ඒගොල්ලන්ගේ තියෙන කතන්දරය තමයි ඒගොල්ලන්ට පිච් කරන්න. මොකද අපේ පිචින් කල්චර් එක ලොකුවටම තියෙනවානේ. අන්තික දැන් ගොඩක් වෙලාවට මාකටර්ස්ලා පිච් කරා කියලා මමත් ඒකට සම්පූර්ණයෙන්ම දායක වෙලා තියෙනවා. මමත් ඇත්තටම සමහර තැන්වලදී ලොකු පිචර්ස් වලට ගිහින් තියෙනවා. හැබැයි අපි පිච් ෆී එකක්වත් ගෙවන්නේ නැහැ. මොකද මේ මිනිස්සු පුදුම මහන්සියක් දානවා. ඒ තමන් කරපු කැම්පේන්ස් ටික, තමන්ගේ එෆර්ට් එක පුළුවන් තරම් දෙන පොඩි කාලය තුළදී පෙන්වන්න. එතකොට අපි දැන් awards are good to have. We all agree, but something nice to do. But අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් පිච් එකකදී දැන් අපි බ්‍රීෆ් එකක් දෙනවා. ඒක ඒගොල්ලන් පිච් කරනවා. ඒක හරි. awards වලට අමතරව ඒජන්සි එකකදී long term මේ බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න පුළුවන් කියන capability එක ඒජන්සි එකකට පෙන්වන්න පුළුවන් කොහොමද? සහ බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් පිච් එකක් අසෙස් කරද්දී අපි ඒ දෙන බ්‍රීෆ් එකට ඒගොල්ලන් දෙන ලස්සන කැම්පේන් එකකින් එහා ගිහිල්ලා ඇත්තටම දැන් මේගොල්ලන් තව බ්‍රෑන්ඩ්ස් උත් එක්ක දිගු කාලීනව වැඩ කරලා තියෙනවාද? ඒ බ්‍රෑන්ඩ්ස් වල බ්‍රෑන්ඩ් ස්ට්‍රැටජි එකට කොහොමද දායක වෙලා තියෙන්නේ වගේ දේවල් අසෙස් කරනවා නම් මොකද අපි කොතනකින් හරි ඒක පටන් ගන්න ඕනේ. බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් එහෙම නැත්නම් මාකටිං ලීඩර් කෙනෙක් විදිහට මට පිච් එකකදී කරන්න පුළුවන් වෙනස්කම් ඉමල්ට දැන් පේන විදිහට කොහොමද? මම කොන්ට්‍රොවර්ෂල් දෙන්න පුළුවන්. මම ගොඩක් මම දන්න පිච් කල්චර් එක ලංකාවේ හොඳට එස්ටැබ්ලිෂ්ලා තියෙන්නේ. ඒක එහෙම තමයි බිස්නස් එක වෙන්නේ. හැබැයි බිස්නස් ලීඩර් කෙනෙක් හැටියට මම පිච් කල්චර් එක එන්ඩෝස් කරන්නේ නැහැ. මාත් එක්ක වැඩ කරන බිස්නස් කියන්නේ ඒජන්ට්ස් කමියුනිකේෂන් පාර්ට්නර් කෙනෙක් අන්ඩර් පර්ෆෝම් කරනවා නම් මම එතකොට අනිත් ඒජන්සිස් ඉවැලුවේට් කරනවා නම් මම ඉවැලුවේට් කරනකොට විදි දෙකක් තියෙනවා. මම ඇත්තට බලන්නේ හරි මේ ඒජන්සි එකට මට අවශ්‍ය ස්කිල් සෙට් එක තියෙනවද? මම පිච් එකකින් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. මම ඔය ඒගොල්ලෝ ප්‍රසන්ට් කරන කැම්පේන් එකෙන් මට ඇත්තට වැඩක් නැහැ. මට දැනගන්න ඕනේ මගේ බිස්නස් එකට අවශ්‍ය ස්කිල් සෙට්ස් එක මට ඩිජිටල් අවශ්‍ය නම් PR අවශ්‍ය නම් එක බිස්නස් වලට එක බ්‍රෑන්ඩ්ස් වලට එක ස්කිල් සෙට්ස් අවශ්‍යයි. ඒ ස්කිල් සෙට්ස් තියෙනවද කියලා ඉස්සෙල්ලාම ඉලස්ට්‍රේට් කරලා මට පෙන්නන්න. ඒතර මම කැම්පේන් පිච් එකකින් බලාපොරොත්තු වෙන්නේ ඒ ස්කිල් සෙට්ස් තියෙනවද? ඇනලිටිකල් ස්කිල් සෙට්ස් තියෙනවද? මීඩියා බයින් පවර් තියෙනවද? අන්න ඒවා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. කැම්පේන් එක ඇත්තට වැඩක් නැහැ. මොකද මේක මේ නිකම් පිච් එකකට දීපු බ්‍රීෆ් එකක්. දෙවෙනි එක මම බලන්නේ ඒකයි මාකටර් කෙනෙක් කිව්වම නෙට්වර්ක් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ අර මේ මිනිහෙක් ජොබ් එකකට ඇප්ලයි කරාම රෙෆරි කෙනෙක්ට කතා කරනවා වගේ නෙමෙයි. මම ඔයා එක්ක වැඩ කරපු ඒජන්සි එකක් ගැන මට දැනගන්න ඕන නම් ඒගොල්ලන් කොහොමද ඔයාගේ බිස්නස් එකට ඉම්පැක්ට් කරේ කියලා මට ඔයාගේ ඔනස් ෆීඩ්බැක් එක ගන්න පුළුවන්. අන්න ඒ එන්ඩෝස්මන්ට් එක මම බලනවා. ඉතින් මම ඇත්තටම ඒජන්සියක් ඉවැලුවේට් කරන්නේ අන්න ඒ විදියට. ප්‍රසන්ට් කරන කැම්පේන් එක ඉවැලුවේට් කරන්නේ. හැබැයි මම නම් කියන්නේ ඒක හරියන්නේ නැහැ. ඒක බොරු වැඩක්. අනිවාර්යයෙන්. ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕන. සහයමල් ලෝකෙ පොඩි සොෆ්ට් ඇස්පෙක්ට් එකක් තියෙනවානේ. දැන් අපේ බ්‍රෑන්ඩ්ස් වල තියෙනවා ලස්සන පර්සනැලිටිස්. එතකොට අපි ඕක දැන් කාලයක් තිස්සේ බිල්ඩ් කළා. සමහර ඒජන්සිස් තියෙනවා ඇත්තටම හරිම මාර සක්සස්ෆුල් ලොකු බ්‍රෑන්ඩ්ස් හැන්ඩල් කරනවා. හැබැයි මේ බ්‍රෑන්ඩ් එකේ ෆීල් එක, බ්‍රෑන්ඩ් එකේ වයිබ් එකට සමහර ලාවට එකතු වෙන්න අමාරුයි. එතකොට කොච්චර හොඳ ඒජන්සි එකක් වුණත් අපි දකිනවා ඒ බ්‍රෑන්ඩ් එක වෙන ගොඩක් බ්‍රෑන්ඩ්ස් සක්සස්ෆුල් හැන්ඩල් කරලා හැබැයි ඒ බ්‍රෑන්ඩ් එකේදී ෆේල් වෙනවා. ඒත් මං හිතන්නේ මට කවුරු ඇවිල්ලා කිව්වොත් අපි මේ බ්‍රෑන්ඩ් එක අටෙම්ප්ට් කරා. හැබැයි අපිට ඒක කරන්න බැරි වුණා. අපිට අපේ ස්ටයිල් එක නෙමෙයි ඒක. හැබැයි ඕගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක අපේ ස්ටයිල් එක මෙන්න proof. ටග් ගාලා මොකද ඒ එකක් ඒ honesty එක. ඒ කියන්නේ being unafraid to say where I have failed and what you have learned ඊට පස්සේ how ඒ learnings මගේ බ්‍රෑන්ඩ් එකට කොහොමද එකතු කරන්න පුළුවන්. මට ඒ කියන්නේ මම ඇත්තටම මගේ ජීවිත කාලේ මට pitch presentation එකක් දැනවත් මතක නැහැ. මොකද කවුරුත් ඒ ඉම්පැක්ට් එක කරලා නැහැ. දැන් තියෙන බිස්නස් ඔබ්ජෙක්ටිව්ස් අවශ්‍ය කැම්පේන් එක මේක හරි. ඒත් මට හිතෙනවා එකක් බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් විදිහට එහෙම නැත්නම් මාකටිං හෙඩ් කෙනෙක්ට උනත් පුළුවන් වෙන්න ඕනේ කන්වර්සේෂන් එක කරලා
ඒ අදාළ රිලේෂන්ෂිප් එක බිල් කරන්න යන්න පුළුවන්ද? මොකද බ්‍රෑන්ඩ්ස් මේ දවසෙන් දෙකකින් බිල් කරන්න බෑනේ. ලොං ටර්ම් ගොඩක් වෙලාවට සක්සස්ෆුල් තැන්වලදී අපි දැකලා තියෙන්නේ වැටි හරි කමන්නේ එක ඒජන්සි එකත් එක්ක දිග ගමනක් මාකටර් කෙනෙක් ගිය එක. දැන් හිමල් මාකටිං වලට ගොඩක් එන්න බලාගෙන පොඩි ළමයි ගොඩාක් ආසාවෙන් ඉගෙන ගන්නවා. ඒගොල්ලන් හිතන් ඉන්නේ අර මං කලින් කිව්වා වගේ මාකටිං කියන්නේ ලස්සනට හොඳ කැම්පේන්ස් කරන්න පුළුවන්, තැන් වලට ගිහිල්ලා ලස්සනට ෂයින් වෙන්න පුළුවන් රස්සාවක් කියලා. ඒකේ තියෙන අමාරුව ඔව් ඒකේ තියෙන අමාරුව ගොඩක් ළමයි දැනගන්නේ ඇත්තටම තමන්ගේ ෆස්ට් කෝපරේට් ජොබ් එකට ගියාට පස්සේ දෙයනේ මම මොකද්ද මේ කරගත්තේ කියලා සුරන් කෙනෙක් විදිහට වෙන්න පුළුවන්. දැන් අපි ඉන්නේ ගොඩක් වෙලාවට අයිඩියේෂන් කියන එක ඉස්සර නම් අපි ලස්සන බ්‍රේන්ස්ටෝමින් එකක් කරලා අයිඩියාස් වෙනවා. දැන් කෙලින්ම Gemini හරි ChatGPT හරි ගිහලා හැවුවම පොඩි බේස් අයිඩියා එකක් එනවා. ඒකෙන් තමයි අපි දැන් ස්ප්‍රින්ග් ඔෆ් කරන්නේ. දැන් හිමාගේ টপ view එකේ brand manager කෙනෙක් කියන කෙනා I know nobody is irreplaceable but නිකන් critical talent එකක් වෙන්න. එහෙම නැත්නම් indispensable වෙන්න අවශ්‍ය knowledge සහ soft ඒ කියන්නේ characteristics ඉමල් දකින්න විදිහට මොනවද අපි හදා ගන්න ඕනේ? මම කියන්නේ brand manager කෙනෙක් කියන ඒ animal මේ ඒකට මෙහෙමයි ඒකට personality එක ගොඩක් බලපානවා. ගොඩක් බලපානවා කියලා මම කියන්නේ රස්සාවක් නම් මම හොයන්නේ. හරි මම රස්සාවක් නම් හොයන්නේ මීට වඩා ගොඩාක් ඒවා තියෙනවා කරන්න. ස්ට්‍රෙස් අඩු ඒවා. මීට වඩා ස්ට්‍රෙස් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි රස්සාව ඒතකොට එක ෆන්ක්ෂන් එකක් කරන්නේ වෙලාවක් තියෙනවා වැඩ කරන්න. ඒ වගේ එකක් හොයන කෙනෙක්ට මාකටිං නම් නෙමෙයි රස්සාව. රස්සාවක් නම් හොයන්නේ මාකටිං වලට ඉන්න එපා කියලා මම කියන්නේ. මොකද මාකටිං කියලා මම කියන්නේ 24/7 කමිට්මන්ට් එකක්. 24/7 කමිට්මන්ට් එකක් කියලා මම කියන්නේ පැය 24ම වැඩ කරන එක නෙමෙයි. දැන් අද වුණත් මම දැන් මෙච්චර වයසට ගිහිල්ලා වුණත් අද මම සුපර් මාකට් එකට ගිහිල්ලා මම මගේ වයිෆ් දීපු බඩු ලිස්ට් එක අරගන්නකොට මම පැයකමාරක් දෙයක් විතර බඩු ලිස්ට් එක අරගන්නවා. ඔය පැයකමාරක් දෙයක් ඔය බඩු ලිස්ට් එක අරගන්නේ මම අයිල් එකෙන් අයිල් එකට යනකොට මම බලන් ඉන්නවා. හරි දැන් ෂැම්පූ අයිල් එක මට ෂැම්පූ කැටගරියේ කිසිම එන්ගේජ්මන්ට් එකක් නැහැ මම බලන් ඉන්නවා. මොනවාටද ඔෆර්ස් තියෙන්නේ. දැන් ඔන්න එන කට්ටිය කොහොමද ඒගොල්ලන්ගේ අතවල් කොහෙද යන්නේ. හරි ඒගොල්ලන් කොහොමද කන්සිඩර් කරන්නේ. කෙලින්ම ඇවිල්ලා බ්‍රෑන්ඩ් එකක් අරගන්නවද. ඔෆර්ස් වලට යනවද. හරි එතකොට දැන් මම දන්නවා මට සුපර් මාකට් එකෙන් ඕන බඩු මොන ලිස්ට් එක අරගන්න පුළුවන්. හැබැයි මගේ රතු කැක්ලු එකයි කරවල එකයි ගන්න මම කඩේකට යනවා. ඔය කඩේකට යන්නේ මම හවුස් ස්කීම් එකක් ලං කඩේකට. ඔතනට මං ගිහිල්ලා ඉඳගෙන දැන් මුදලාලිය කතා කරගෙන ඉන්නවා. හරි මුදලාලිය මං දැන් හැමදාම යන හින්දා මට තේ කෝප් එකකුත් දෙනවා. ඉතින් එතකොට මං එතනට එන්නේ මිනිස්සුන්ට කතා කරනවා. කතා කරනකොට මං ඔය ඉන්සයිට් එක දැනගන්න. මොකද ඒ කියන්නේ ඒ ඉන්ක්විසිටිව්නෙස් ඒ ආසාව ඇඟේ තියෙන්න ඕනේ. ඕක කාටවත් බොස් කෙනෙකුට බලෙන් කියලා කරවන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් ඒකයි මම කියන්නේ මාකටර් කෙනෙක් කියන්නේ හැමතිස්සෙම දැන් මම ඔයා එක්ක අද කතා කරනකොට උනත් මම ඔයා කතා කරන ඒවා ගැන මම හිතනවා. ඇයිවා මෙහෙම කරන්නේ? ඇයිවා මේ විදිහට ඉතින් ඒ අර මිනිස්සු ගැන ඒ ඉන්ක්විසිටිව්නෙස් එකයි ඉන්ට්‍රෙස්ට් එකයි ලව් එකයි තියෙන්න ඕනේ. මම ඔටෝබයෝග්‍රැෆිස් කියනවා. ඒ කියවන්නේ මම මිනිස්සුන්ගේ බිහේවියර් ගැන දැනගන්න. ඉතින් ඒක ඉන්ට්‍රින්සිකලි ඇතුලේ තියෙන කෙනෙක් නෙමෙයි නම් මාකටිං වලට එන්න එපා. ඒක නම්බර 1. නම්බර 2 තමයි හරිම ක්‍රිටිකල්. නම්බර 2 කියන්නේ නම්බර බැරි නම් මාකටිං වලට එන්න එපා. ඒ කියන්නේ මාකටිං ගොඩක් කට්ටිය කියන්නේ මම කියන්නේ අපි දෙන කතා කරපු ප්‍රශ්නේ. ගොඩක් කට්ටිය ඉතින් ලස්සන කැම්පේන් කරන්න පුළුවන්, හොඳට ඇඳ ගන්න පුළුවන්, මයික් එක අරගෙන කතා කරන්න පුළුවන්. ඔන්න මාකටර්ස්. ඔයගොල්ලෝ නෙමෙයි මාකටර්ස්. අද මාකටර් කෙනෙක් කියන්නේ නියුමරිකලි ස්ට්‍රෝං වෙන්න ඕනේ, ඇනලිටිකලි එක්ස්ට්‍රීම්ලි ස්ට්‍රෝං වෙන්න ඕනේ. නම්බර 1000ක් දැක්කම බය වෙන්න බෑ. හරි ඔය නම්බර ටික අරගෙන මේ විදිහට දාලා අර විදිහට දාලා ඇනලයිස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ගොඩක් කට්ටිය නම්බර දැක්කම බය වෙනවා. නම්බර මතක හිටින්නේ. හරි අපිට හොඳ මාකටර් කෙනෙක් නම් අද මං අහනකොට North Western Province volume consumption per capita පට ගාලා උව අතුලේ එන්න ඕනේ. පොඩි ප්‍රොවින්ස් එකක් වුණත් කමන්නේ. හරි ඒවා naturally එන්න ඕනේ. මගේ formulation එකේ core raw material percentages කීයද? මගේ GP percentages කීයද? මගේ overheads මොනවාද යන්නේ? මොනවාද charge වෙන්නේ? මගේ trade margins කොහෙන්ද යන්නේ? ඒ හැම දෙයක්ම ඒ numbers ටික numbers වලට බය වෙන්න බෑ. numbers වලට excite වෙන්න ඕනේ. ඒක numbers
නම්බර්ස් එක වැඩ කරන්න ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඔය කී කම්පිටන්සිස් එක නැත්තම් මම නම් කියන්නේ මාකටිං ඔයගොල්ලන්ගේ නෙමෙයි. එන්න එපා. කලාවට කැමති නම් කලාවට යන්න. හරි රස්සාවකට කැමති නම් රස්සාවකට යන්න. මාකටිං නම් එන්න එපා. මම මතකයි මම එතකොට කියන්නේ මම මේ කෙමිස්ට්‍රි කරගෙන ඉඳලා මෙලෝ හසරක් මාකටිං දන්නේ නැතුව ජොයින් වෙච්ච කාලේ උදේ 6යි ගානකට විතර ෆෝන් එක රින් වෙනවා. මම ඒ කාලේ ඇස්ට්‍රා කියන බ්‍රෑන්ඩ් එක තමයි හැන්ඩල් කරගෙන හිටියේ. මගෙන් කතා කරලා ටිකක් ලොකු ලීඩර් කෙනෙක් කම්පැනි එකේ අහනවා මේ පාරේ මෙන්න මෙතන දැන් පැය දෙකක් තිස්සේ ඇස්ට්‍රා ඩිස්ට්‍රිබියුෂන් ට්‍රක් එකක් නතර කරලා තියෙනවා ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් ගාව මේ මාසේ ඉවර වෙලා ඒ කියන්නේ මන්ත් එන්ඩ් එකට පස්සේ දවසේ ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා මෙතන පැය දෙකක් තිස්සේ නතර කරලා තියෙනවා ඇයි දැන් එයාගේ එක්ස්පෙක්ටේෂන් එක මම බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් විදිහට මේ ට්‍රක් එක මෙතන නතර කරලා තියෙන්නේ ඇයි කියන එක දැනගන්න ඕනේ ඇත්තටම මම දැන් නැති හින්දා මම ඒ වෙලාවේ බැනුම් ඇහුවා ඒ වුණාට දැන් මම මේ එක්සැම්පල් එකපාරක් යුනිවර්සිටි ස්ටුඩන්ට් කට්ටියකට කිව්වා මේගොල්ලන් අහනවා ඉතින් ඒක ජොබ් එක නෙමෙයිනේ. එහෙම ජොබ් එක නෙමෙයි කියලා කියන දෙයක් නැති බව තේරුම් ගන්න ඕනේ. සහ මගේ නම් ලොකුම රෙවලේෂන් එක බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් වල ඉමල් දැන් අපි ඉමාගේ පොයින්ට්ස් දෙක. පළවෙනි එකේ ඩීප්ලි ඉමෝෂනල් මිනිසුන්ගේ ඇයි ඒ ඩිසිෂන්ස් ගන්න කියන එක තේරුම් ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. deeply rational emotions ඔක්කොම පැත්තකින් තියෙන numerical විතරක් decision ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. left and right දෙකම කරන්න පුළුවන් මිනිස්සෙකුට ලස්සන campaigns කරන්න පුළුවන් සහ ඒ ලස්සන campaign එකේ නම්බර හදා ගන්නත් පුළුවන්. ඉතින් දැන් ඔය කතන්දරේ තේරුම් කරන්න මම හිතන්නේ ටිකක් ලොකු effort එකක් ගන්න ඕනේ. මොකද ගොඩක් ළමයින්ට තියෙන්නේ ඒ idea එක නෙමෙයි. මේක අපේ මම හිතන්නේ අපේ education system එකේ issue එකක් තියෙනවා. මොකද අපි grade 10 වගේ වෙනකොට ටක් ගාලා මාරු වෙනවා මේක maths and not හරි ඒක හරි අපරාධ වැඩක්. ඉතින් එතන ඉෂුව එකක් තියෙනවා. හැබැයි දැන් මම දන්නවා ඕස්ට්‍රේලියාව වල මගේ යාළුවෙක්ගේ දුවෙක්ට ෆුල් ස්කෝලර්ෂිප් එකක් අන්ඩර්ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකේ එන්ජිනියරින් වල සිලෙක්ට් කරා. මගේ එයා මට කියනවා මගේ කී ක්වොලිෆිකේෂන් එක තිබ්බේ මම එන්ජිනියරින් වලට ගියාට මම බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඉංග්‍රීසි ෂෝට් ස්ටෝරි කම්පිටිෂන් එකේ ගෝල්ඩ් මෙඩල් එකක් දුන්නා කියලා. මොකද එයාගේ ප්‍රොෆෙසර් කියලා තියෙන්නේ අපිට ඕනේ ඉංජිනේර්ස් තමයි linear thinking හැබැයි creative mindset එකක්. ඉතින් ඔය combination එක මම හිතන්නේ ගොඩක් මේ වගේ function මේවට හරි අවශ්‍යයි. ගොඩක් රස්සාවලට එක කම්පියුටර් තිබ්බොත් ඇති. හැබැයි marketing වගේ එකකට එනවා නම් මේ intuition කියන එක. මොකද intuition කියන එක නිකම් මේ මෙතන තියෙන එකක් නෙමෙයි. ඒක numeric evidence එක තමයි මෙතන වැඩියෙන් තේරෙන්නේ. ඉතින් ඒක තමයි අන්න මොකද හොඳ මාකටර් කෙනෙක් කියන්නේ කැම්පේන් එකක් නැත්තම් බිස්නස් චැලෙන්ජ් එකක් දැම්මම මේකට ස්ට්‍රැටජි එකක් ගැන හිතනකොට තමුන්ට ෆීලිං එකක් තියෙනවා මේක වැඩ කරනවා කියලා. අන්නේ ෆීලිං එක එන්නේ numerical evidence ඉඳලා. නැත්නම් ඕක නිකන් මේ ඔහොම කරලා ගන්න පුළුවන්. ඒ පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වුණාට අපි කතා කරමු ඉමාල් පොඩ්ඩක් මං දැන් ඉමාල්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කැම්පේන්ස් උත් එක්ක මේ කතා කරන්න රිස්ක් ෆැක්ට් එක. දැන් ඔය ගට් ෆීල් එක ඉමාල් හරියට මම ලස්සන්ට ඔය ඒ කැලේ ළඟට අහන්න හිටිය ලස්සන්ට මෙතෙන්ට ගෙනාවා ඉන්ටියුෂන් එහෙම නැත්නම් ගට් ෆීල් එකකට ඇත්තටම වැඩ කරන්න එන්න you need a lot of experience නේ. කියන්නේ campaigns කරලා success වෙලා campaigns කරලා fail වෙලා දෙකම තියෙන්න ඕනේ. එතකොට දැන් අපි risk කියන එක දැන් අපි දන්නවා දැන් ඔය independent practitioners of advertising වලින් lesbianet එහෙම ඒ කරපු සියලුම දේවල් වලින් පෙන්නන්නේ fame driven marketing තමයි long term sustainability profitability ඔක්කොම දෙන්නේ. මොකද දැන් තියෙන මේ cluttered world එකේ නිකං කරන්නම් වාලේ marketing campaign එකක් කරා කියලා කවුරුත් දකින්නේ නැහැ. කවුරුත් දෙගෙන කතා කරන්නේ නැහැ. ඒ වගේ දෙයක් කරන්න අපි ටිකක් norm එකෙන් ඉස්සරහට ගිහිල්ලා දෙයක් කරන්න ඕනේ. දැන් අපි උදේ ඉඳන් කතා කරපු දේවල් තමයි business objectives තියෙනවා, marketing objectives තියෙනවා. මේ marketing objective එක activity objective එක බවට හැරවෙනවා. එතකොට මේ activity objective එක කරන activity එක fully fame driven අපි ටිකක් ලොකු සද්දයක් ඇහෙන campaign එකක් කරන්නත් ඕනේ. එතකොට මේ හැම දෙයකම ලොකු risk එකක් තියෙනවා. පළවෙනි risk එක මම මේ approve කරන campaign එකකින් ඇත්තටම මගේ business objectives හරියයිද? ඒ risk එක ගන්න brand manager එහෙම නැත්නම් marketing head. එතකොට මම මේ කියන්න යන පණිවිඩේ මගේ කෝ ඔඩියන්ස් එක එහෙම නැත්නම් මගේ පොටෙන්ෂල් ඔඩියන්සස් මං කියන විදිහට ඩිකෝඩ් කරයිද නැත්නම් වෙන විදිහකට ඩිකෝඩ් කරගෙන මේකට ප්‍රශ්නයක් ඇති වෙයිද එතකොට ඩිකෝඩ් කරා කියමුකෝ ඩිකෝඩ් කරා කියලා මේගොල්ලන්ට මේ මෙසේජින් එක යන්නේ මේ බ්‍රෑන්ඩ් එකෙන් කියලා
තේරෙයිද? එහෙම නැත්නම් මේ මැසේජ් එක විතරක් පවර්ෆුල් වෙලා බ්‍රෑන්ඩ් එක ආවේ නැත්නම් මගේ බ්‍රෑන්ඩ් එකට ඇත්තටම ROI එකක් even in the long term හම්බ වෙයිද කියන ඔය එක එක જાතිය රිස්ක්ස් තියෙනවානේ මම. එතකොට මම දන්නවා මේකට ස්ට්‍රේට් ෆෝවර්ඩ් ආන්සර් එකක් නෑ. හැබැයි ඉමාල්ගේ එක්ස්පීරියන්ස් එකෙන් සහ ඉමාල්ට තියෙනවා නම් කැම්පේන්ස් මොනවා හරි අපිට කතා කරන්න පුළුවන්. අපි මේ රිස්ක් එක ඉෆෙක්ටිව්නස් රිස්ක් වෙන්න පුළුවන්, කන්සියුමර් මයින්ඩ්සෙට් රිලේටඩ් වෙන්න පුළුවන්, රෙගියුලේටරි වෙන්න පුළුවන්, ඕනෑම විදිහකින් එන්න පුළුවන් රිස්ක් එකක් තියෙනවා. අල්ටිමේට්ලි බ්‍රෑන්ඩ් මැනේජර් කෙනේ රෙස්පොන්සිබිලිටි එක අල්ටිමේට්ලි නම්බර එනවද නැද්ද කියලා බ්‍රෑන්ඩ් මැනේජර් තමයි රෙස්පොන්සිබල්. එතකොට මේ රිස්ක් එක මැනේජ් කරගන්නේ කොහොමද? ඉමාල්ට හිතන විදිහට ස්ට්‍රේට් ෆෝවර්ඩ් ආන්සර් එකක් නෑ මම දන්නවා. බට් ඉමාල්ට හිතන විදිහට ඉමාල්ගේ දැන් තියෙන ටූල් කිට් එකේ මොනවද තියෙන්නේ? මෙහෙම මං හිතන්නේ ඇත්තට ඔය රිස්ක් එක ගොඩක් එක්ස්පීරියන්ස් එක තමයි එන්නේ. ඉතින් මම එක්සාම්පල්ස් දෙකක් දෙන්නම්. බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් කාලේ කියන්නේ පෝට්ෆෝලියෝ එක හැන්ඩල් කරන කාලේ මට මම ඒතර රටවල් 6ක් හැන්ඩල් කරාගේ සෞදි අරේබියා, කුවේට්, කටාර්, බහරේන්, ඔමාන්, UAE. Okay. ඒතකොට ඒවෙන් සෞදි අරේබියා, කුවේට් කියන්නේ ටිකක් කොන්සර්වටිව් රටවල්. Of course. ඉතින් මම ටිකක් is an understatement. හරි. ඉතින් ඒ එන්වයරන්මන්ට් එකේ පොඩි ළමයිගේ බ්‍රෑන්ඩ් එකක් මගේ පෝට්ෆෝලියෝ එකේ තිබ්බා. ඒකට මම ඩිස්නි එක ටයිප් එකක් වුණා. ඩිස්නි එක ටයිප් එකක් වෙලා මම පොකොහොන්ටස් ප්‍රොමෝෂන් එකක් කරා. Okay. ඉතින් ප්‍රොමෝෂන් එකක් කළා මම ඔක්කොම මටීරියල් මේව කළා ප්ලෑන් කළා. සෞදි අරේබියා වලටයි කුවේට් වලට රටවල් 6ටම ගෙනාවා. එක පාටම මට ආව මෙසේජ් එකක් එන්න කියලා අපිව charge කරන්න යනවලු පොනෝග්‍රැෆි වලට. My god. එතකොට තමයි මට තේරුනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද පොකොහොන්ටස්ගේ ගවම කොටයි. පොඩි ළමෙක් තමයි ඉතින්. හැබැයි ඉතින් මිනිස්සු ඉන්ටර්ප්‍රිට් කර දැන් ඔය ඉතින් මේ රෙඩ් ඉන්ඩියන් පින්ට්‍රස් කෙනෙක් නෑ. කොහොමත් ගවම කොටයි. ඔව් තියෙන්නේ. ඉතින් ඔන්න ඔතන ඒ වෙලාවේ ටක් ගාලා ඉතින් කට්ටිය මේව කළා. අපේ ස්පොන්සර්ස් හරි ස්ට්‍රෝං මේව කළා ෂේප් කළා දැම. හැබැයි රටින් අපි බඩු ටික අයින් කළා රටවලට ඇරියා. හැබැයි ඉතින් ඒ වගේ එකක් ඇත්තට එක්ස්පීරියන්ස් වලින් මේ ජජ්මන්ට් එක මට ගන්න තිබ්බා. මට එක්ස්පීරියන්ස් තිබ්බේ නෑ. මට අවුරුදු 24ක් 25ක් වගේ. හැබැයි ඉතින් මං කියන්නේ දැන් ඒ වගේ ඒ එක්ස්පීරියන්ස් එක හින්දා ඒ වගේ සිටුේෂන්ස් එනකොට මම කන්ට්‍රි කල්චර් ගැන ගොඩක් බලනවා. කන්ට්‍රි කල්චර් ගැන ගොඩක් බලනවා. ඉතින් ඒ වගේ වෙලාවට මෙහෙමයි 100% හැමතිස්සෙම හරියන්නේ නැහැ. ඇති වෙන්න වැරදි මමත් කළා තියෙනවා. වැරදි වලින්ම තමයි ඉගෙනගෙන තියෙන්නේ. හරි. ඉතින් ඒක කවදාකවත් මේ කියන්න බෑ. දැන් ඔන්න දැන් ඊට පස්සේ මෙයාගෙන් ඇහුවන ඔක්කොම හරි කියලා. මම එන ලොකු ප්‍රශ්න ඇති කරලා තියෙනවා. හරිද? ඉතින් ඒකේ ඒ වගේම තමයි ඒතර ඒක වෙලා මම ඊට පස්සේ මාව ආසියාවට මාරු කරලා ඉවුවට පස්සේ අපේ ග්ලෝබල් ටීම් එකෙන් අපි ඩෙවලොප් කරා පැන්ඩෝල් වලට කැම්පේන් එකක්. tough on pain, gentle on the stomach. ඒක තමයි අපේ ලයින් එක. ඉතින් ග්ලෝබලි ඒගොල්ලෝ බැලුවා මේකට හොඳම අයිකොන් එක මොකක්ද කියලා. ඒගොල්ලෝ හිතුවා අලියා. මොකද අලියා tough. හරිම gentle. හරි. ඉතින් ඔන්න ලස්සන කැම්පේන් එකක් කරා. මිලියන් ගණන් වියදම් කරලා ගත්තා ෆිල්ම් මටීරියල් එක්ස්පර්ට් ෆිල්ම් මේ ඇෆ්‍රිකන් එලිෆන්ට්ස් ලා ෆිල්ම් කරෝ කට්ටියන් අරගෙන ලස්සන කැම්පේන් එකක් කරා. අපිට එන්න කියලා අපිට ඔක්කොම ප්‍රසන්ට් කරා. යුරෝප් වල දැන් කැම්පේන් එක යුරෝපියන්ස් ඔක්කොම අපුඩි ගැහුවා. ලස්සන ඇත්තටම පුදුම ලස්සන කැම්පේන් එකක්. දැන් මම ඇවිල්ලා බැලුවා දැන් මම ඉන්නේ මේ පැත්තේ. මෙහි මගේ රටවල් මොනවාද? තායිලන්තය, වියට්නාමය, කැම්බෝඩියා, ලාෝස්, මියන්මා. මේ රටවල් ඔක්කොගෙම අලි ඉන්නවා. අලි මැජික් නෙමෙයි. අපේ අලි tough on pain, gentle on the stomach නෙමෙයි. අපේ අලි ඇවිල්ලා ගෙවල් කඩනවා. අපේ අලි ඇවිල්ලා කුඹුරු නැති කරනවා. හරි? අපේ අලියා මේ gentle අලියෙක් නෙමෙයි. ඉතින් මම දැනගත්තා මේ වැඩේ අපි කරන්න ගියොත් ඔය කැම්පේන් එක આવොත් ඔය gentle කතාව එහෙම ඉවරයි. හරි? tough on pain. අනිවාර්යෙන් tough කැල විතරක් තියෙයි. gentle කතාව. ඉතින් ඒ වගේ වෙලාවක අපිට push back එකක් දෙන්න පුළුවන් වුණා. පුෂ් බෑක් එකක් දීලා ජජ්මන්ට් එක දීලා කිව්වා මෙහෙමයි මේකයි අපේ ෆීඩ්බැක් එක. මෙන්න මේ අපේ රීජන් එක නෝක හරියන්නේ නෙමෙයි. මොකද අපේ රීජන් එකේ අලි ඉන්නවා. ඉතින් එහෙම වුණාම ඒගොල්ලෝ ඒතර කිව්වා එහෙම කියන්න බෑ. කොහොමද කියන්නේ? මම කියන රිසර්ච් කරලා පෙන්නන්නම් කියලා අපි ෆීඩ් ඒ දවස්වල මේ දැන් වගේ නෙමෙයි කල් තිබ්බ රිසර්ච් කරනවා. දැන් මේ අද ඉතලා හිට කරන්නේ ලොන්ච් කරන්න බෑ. ඉතින් කොහොමද අපි රිසර්ච් කරලා පෙන්නන්න ඒ වගේ වෙලාවට ඒක තමයි කියන්නේ එක්ස්පීරියන්ස් එකයි experience you data. දැන් මම experience එකෙන් කිව්වට යුරෝප් වල ඉන්න මගේ බොස් ඔක්කොමලා කිව්වේ අපි මේකට ගොඩක් වියදම් කරලා තියෙනවා. අපි මේ ප්‍රී ටෙස්ට් කරලා තියෙන ඔක්කොම හරි. ඕගොල්ලෝ කොහොමද මෝඩ කතා කියන්නේ? කොහොමද අපි ටෙස්ට් කරලා ප්‍රූව් කරලා පුරුවන් පෙන්නනවා. ඔය වගේම එකක් තමයි මේ Unilever ආයතනයේදී මේ වැස්ලින් වල ගොඩාක් ඉස්සර ඉඳන්ම තියෙනවා මේ healthy white කියලා. දැන් ඇත්තටම අපි report කරන්නේ ඉස්සර ඉන්දියාවට. ඉතින් ඉන්දියාවේ මේ සුදු වෙන එක හරි
මාරි ඉම්පෝර්ටන්ට් ඔව්. ඉන්ට්‍රෙස්ටිං දෙයක්නේ. ඉතින් එකපාරක් ගෙනාවා මේ 2x whitening. ඒ කියන්නේ කෙලින්ම ගාලා විනාඩි ගානකින් white වෙනවා. ඉතින් ඒක ඉන්දියාවේ මාරම ඉම්පෝර්ටන්ට්, ඒක මාරම සක්සස්ෆුල්. ඉතින් දැන් ඉන්දියාවේ සක්සස්ෆුල්ලා ලංකාවෙත් ඉන්දියාව අතර පොඩි කිලෝමීටර ගානයි තියෙන. ටක් ගාලා ඔන්න අපිට එව්වා මේක ලොන්ච් කරන්න කියලා. දැන් අපි බැලුව ගමන්ම අපි දන්නවා මේක කිව්වොත් එහෙම තියෙන වැස්ලින් සේල් එකක් එන්නේ නැහැ. මොකද බ්ලීචින් කියලා නිතන ටක් ගාලා. මොකද එහෙම ෆෝමියුලේෂන් එකක් මිනිස්සු විශ්වාස කරන්නේ. ෆෝමියුලේෂන් එක හරිම strong. Unilever standards, Yeah, you know that yeah. they will never learn something bad, but still ලංකාවේ මිනිස්සුට ඔක කිව්වනම් එහෙම වැසි විතරක් නෙමෙයි Unilever එකේ වෙන කිසිම දෙයක් ගන්නෙත් නැහැ. ඉතින් ඕක ජස්ටිෆයි කරන්න අපිට පුදුම මහන්සියක් ගන්න වුණා. අන්තිමට අපි ඒක මම හිතන්නේ 2x glow කියලා අර glowing පැත්තෙන් ඊට පස්සේ අන්තිමට අපි ඒක කොහොමද ජස්ටිෆයි කරගත්තා. හැබැයි ඒ ස්ට්‍රෙන්ත් එක, ඒ කියන්නේ අර ඉමා කිව්වා වගේ කන්සියුමර් කෙනෙක් මේක ඩීකෝඩ් කරන්නේ කොහොමද කියන එක දැනගන්න නැතුව, ඔව්. හැබැයි ඒ රිස්ක් එක කියන එක yes 50% chance එකක් තියෙනවා. හැබැයි පුළුවන් තරම් ඒක අඩු කරගන්න තමයි මෙහෙම වෙන්නේ. මම කියනවා රිසර්ච් කරා කියලා රිස්ක් එක නැති කරන්න බෑ. බෑ. හරි, ගොඩක් වෙලාට ගොඩක් ඒවා එළියට එන්න ඇවිල්ලා අහුවෙන්න පුළුවන්. හැබැයි zero risk business එකක් නැහැ. නෑ. ඉතින් එහෙම zero risk business එකක් තියෙනවා ලංකාවේ හැම මිනිහම මිලියනර් කෙනෙක්. අනිවාර්යයෙන්. හැම business එකම successful, හැම brand එකම Successful. successful. ඉතින් ඒක තමයි risk එකක් තියෙනවා. ඒ risk එක calculate කරලා ගන්න පුළුවන් හැකියාව තමයි තියෙන්නේ. තියෙන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ 95% විතර වෙලාවට හරි decision එක අරගනි. එකක් දෙකක් අනිත් පැත්තට යන්න යන්න පුළුවන්. ඉඩ තියෙනවා. ඔව් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඒක තමයි. ඉමල් දැන් මම මේ කතාව පටන් ගත්තේ anybody can do marketing කියලා. මම හිතුවා කතාව ඉවර කරනකොටත් මේ මම මේ ප්‍රශ්නේ ඉමල්ගෙන් අහන්නම් කියලා. දැන් anybody can do marketing. මම මේක කියන්න හේතුව මම of course මම business leader කෙනෙක් සහ marketer කෙනෙක් විදිහට මම කවදාවත් මගේ finance colleague එහෙම නැත්නම් මගේ supply chain colleague challenge කරන්නේ නැහැ. ඔයා කොහොමද ප්‍රොඩක්ෂන් කරන්නේ, ඔයා කොහොමද ෆයිනෑන්ෂල් රෙකෝඩින් මේ accounting කරන්නේ කියලා. හැබැයි කම්පැනි එකක ඕනම කෙනෙක් කැම්පේන් එකක් චැලෙන්ජ් කරනවා. මෙහෙම කොහොමද කරන්නේ, අරම කොහොමද කියන්නේ, මේ වචන නෙමෙයි අපි මේකට මෙහෙමයි කියන්න ඕනේ, සෝෂල් මීඩියා වැඩ කරනවද නැද්ද, ලොකු ප්‍රශ්න. මේ හැමදේම එන්නේ common sense වලින්. දැන් ඉමල් වගේ ලීඩර් කෙනෙක් marketer to CEO, managing director, chairman. එතකොට ඉමල්ගේ outlook එක marketing උත් එක්ක ගොඩක් ලීඩර්ස්ලා ෆයිනෑන්ස් බේස්ඩ්, එහෙම නැත්නම් depending on the company operations based. එතකොට ඇත්තටම anybody can do marketing එහෙම නැත්තම් ඉමල් එහෙම නැහැ කියලා කියන්නේ ඇයි? මේක තමයි ඇත්තට මගෙත් එක්ස්පීරියන්ස් එක. සාමාන්‍යයෙන් කම්පැනි හැම එක්කනම දන්නවා මාකටිං කරන්න. හරි, හැම එක්කනම දන්නවා. මාකටිං මැනේජර් අර අනිත් හැම එක්කනම දන්නවා මාකටිං කරන්න. ඕක තමයි සාමාන්‍ය කොන්සෙප්ට් එක. ඉතින් මම ගොඩක් වෙලාවට මට එක්ස්පීරියන්ස් එක මෙතන ඇත්තට ඉෂුව එක වෙලා තියෙන්නේ මාකටිං ඇත්තට හියුමන් එකම ෆන්ක්ෂන් එකනේ හියුමන් එන්ගේජ්මන්ට් එක. අපේ එම්ප්ලොයිස්ලාත් ඔක්කොමලා කස්ටමර්ස්ලා. ඉතින් අපේ මීඩියා එක්ස්පෝස් කරන්නේත් ඒගොල්ලන්ට. අපේ බාණ්ඩාසේව එක්ස්පෝස් එන්ගේජ් කරන්නේත් ඒගොල්ලෝ. ඉතින් ඒ කන්සියුම් කරන්නේත් ඒගොල්ලෝ. ඉතින් ඒකින්ද තමයි ওই ෆීඩ්බැක් එක එන්නේ. මෙතන ගොඩක් කට්ටිය දකින්නේ අර මම ඒකයි කියන්නේ පෙරහැර යන්නේ අලියා පෙරහැර යනවා විතරයි දැකලා තියෙන්නේ. හරි, පෙරහැරට කලින් මොනවද වෙන්නේ කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඒක තමයි මම කියන්නේ බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් හැටියට ඇත්තට බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක්ගේ රෝල් එක එන්ටර්ප්‍රයිස් එක ඇතුලේ ඔයා තමයි බ්‍රෑන්ඩ් එකේ ඉන්ටර්නල් මාකටිං චැම්පියන්. ඉතින් මේ මුළු හැම ෆන්ක්ෂන් එකම අරගෙන ඒ එක විෂන් එකකට අරගෙන යන්නේ ඔයා. ඉතින් ඒ පැති මුකුත් දකින්නේ නැහැ. ප්‍රොඩක්ෂන් කට්ටිය දන්නේ ඔයා ෆයිනෑන්ස් එක මොනවද කරන්න කියලා. හරි, සේල්ස් කට්ටිය දන්නේ ඔයා ප්‍රොඩක්ෂන් එක මොනවද කරන්න කියලා. මේ ඔෆිස් එකේ ඉන්න එක්කෙනෙක්වත් දන්නේ ඔයා සේල්ස් එක මොනවද කරන්න කියලා. හරි, ඉතින් ඒ නොලෙජ් එක නැතිනම් තමයි ගොඩක් කට්ටිය මේක කියන්නේ. ඉතින් මගේ නම් ෆන්ඩමෙන්ටල් ප්‍රින්සිපල් එක ඕන ෆන්ක්ෂන් එකක් කරන්න සබ්ජෙක්ට් එක්ස්පර්ටයිස් එකක් අවශ්‍යයි. අනිවාර්යයෙන්. ඒක හිටම ක්‍රිටිකල්. හැබැයි තමුන් ග්‍රෝ වෙනකොට අනිත් ෆන්ක්ෂන්ස් වල අප්‍රිසියේෂන් එකකුත් තියෙන්න ඕන. හරි, ඉතින් මේ මම පටන් ගන්නකොට මම කිව්වේ මේක පැරඩොක්ස් එකක්. anyone can do marketing කියන එක තමයි thought එක. හැබැයි actual sense එතනට බැහැලා වැඩ කරන්න පටන් ගත්තම පෝරගෙන පීඩියට්‍රිෂන් කෙනෙක් දීපු ඇඩ්වයිස් එක වගේ වැඩක් කරන හින්දා මම ඒකෙත් ඉඳන් මම කියන්න anybody can do marketing නෙමෙයි, subject expertise එකක් තියෙන්න ඕනේ මාකටිං කරන්න.
තැංකව මල් මහිතන අපි ගොඩක් වෙලා කතා කර හිටියා ඉමල්ට තියෙන එක්ස්පිරියන්ස් එක මහිතන අපි ගොඩක් වෙලාට අපි තාමත් ඉන්ඩස්ට්‍රක්ටර් ඉමාගේ එක්ස්පිරියන්ස් එක පාවිච්චි කරනවා ගොඩක් වෙලාට අපේ අවෝඩ්ස් ප්‍රෝග්‍රෑම්ස් වලට ඇවිල්ලා ඉමල් මට මගේ මතක හැටියටත් ඔය තියෙන ගොඩක් කොම්ප්ලිකේටඩ් සිස්ටම්ස් වෙනස් කරලා සිම්ප්ලිෆයි කරපු අවස්ථා ගොඩක් තිබ්බා ප්‍රසන්ටේෂන්ස් ඉෆෙක්ටිව් කරපු හැමදේම try කරේ ඇත්තටම ඉස්සරහට එන මාකටිං ලීඩර්ෂිප් එක ෂාපන් කරන්න ඒජන්සි ලීඩර්ෂිප් එක බ්‍රෑන්ඩ් කස්ටෝඩියන්ස් අව ගොඩක් ෂාපන් කරන්න. ඉතින් I know I will keep on meeting you but බොහොම ස්තුතියි ඇවිල්ලා හරිම candidly අපිත් එක්ක කතා කරලා anybody can do marketing ද ඇත්තටම everybody can't do marketing ද කියන එකට ඉමාගේ thoughts දුන්න එක anybody can do marketing ද anybody can't do marketing ද industry leaders ලා ඇත්තටම brands build කරපු businesses yield කරපු හොඳ business leaders ලාත් එක්ක ChatGPT නැති ලෝකයක කොහොමද professional opinion එකක් අපි marketing ගැන දෙන්නේ සහ business එකක් ඇත්තටම marketing use කරගෙන business එකේ objectives වලට marketing වලින් creative solutions දීලා agency teams දෙක එකතු වෙලා කොහොමද ඇත්තටම results driven marketing කරන්න කියන එක අපි ඉස්සරහට කතා කරමු.